ඔයත් JLPT එක්සෑම් එකට ඇප්ලයි කරලා මගේ පේමන්ට් එක හරියට වුණාද? ඇප්ලිකේෂන් එක තාම ඇප්රූව් වෙලා නැත්තේ ඇයි කියලා හිත ඉන්න කෙනෙක්ද? ඒ ඇයි කියලා අපි අද බලමු. ඔයා JLPT ඇප්ලිකේෂන් එක ෆිල් කරලා පේමන්ට් එකත් කරලා ඉවර වුණාට පස්සේ පේමන්ට් එක හරියට වුණා නම් මෙන්න මේ විදිහට ඔයාගේ පේමන්ට් එක සක්සස්ෆුල් කියලා ඔයාට කොළ පාටින් පේනවා. එහෙම නැත්නම් ඔයා සර්ච් කරන්න JLEA.lk කියන එක. එතකොට උඩම එන ලින්ක් එකෙන් ඔයා ඇතුළට ගියාම මෙන්න මේ වගේ එකක් පේනවා. මේක ක්ලෝස් කරලා ඔයා ඇතුළට ගිහිල්ලා බැලුවොත් දකුණු අත පැත්තේ උඩින්ම ඉරි තුනක් තියෙනවා. ඒක ක්ලික් කරලා ගියාම පහලින්ම JLPT රෙජිස්ට්‍රේෂන් කියලා එකක් ඔයාට බලන්න පුළුවන්. මේ විදිහටම තමයි ඔයා JLPT එක්සෑම් එකට ඇප්ලයි කරන්න ගියෙත්. මතකයි නේද? මේක ක්ලික් කරලා ඇතුළට ගියාම ඔයාට මෙන්න මේ වගේ තමයි පේන්නේ. මෙතනත් දකුණු අත පැත්තේ උඩින්ම ඇප්ලිකන්ට් ලොගින් කියලා තියෙනවා ඔයාට පේනවා ඇති. දැන් ඔයා ලොග් වෙලා බලන්න ඕනේ මෙන්න මෙතනින්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට රෙෆරන්ස් නම්බර් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් කරන්න තැනක් පේනවා. අපි දැන් ලොග් වෙන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එකේ දැන් තත්ත්වය කොහොමද කියලා බලන්න. ඒ වගේම ඔයාගේ ටෙස්ට් වවුචර් එක ඩවුන්ලෝඩ් කරන්නත් මෙන්න මේ විදිහටම ලොග් වෙන්න ඕනේ. ඒ වගේමයි ඔයාගේ රිසල්ට්ස් ඔන්ලයින් බලන්නත් ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට ලොග් වෙන්නම ඕනේ. ඒ නිසා කිසිම වෙලාවක ඔයාගේ රෙෆරන්ස් නම්බර් එකයි පාස්වර්ඩ් එකයි නම් අමතක කරගන්න එපා. මේ දෙකම ටයිප් කරලා ලොග් වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේකේ පහළ විස්තර ටික බලන්න. එතන තියෙනවා payment status කියලා එක තැනක්. එතන කොළ පාටින් success කියලා වැටිලා තිබ්බොත් ඔයාගේ payment එක හරියට වෙලා. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට fail කියලා තමයි රතු පාටින් එතන තියෙන්නේ. ඒ වගේම පහලින් payment info කියන තැන ඒකට හේතුවත් කෙටියෙන් සඳහන් කරලා තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දෙයක් වුණොතින් ඔයාට ආයෙත් සැරයක් payment එක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම application එකත් fill කරලා ඔයාට අලුත් reference number එකක් තමයි මෙතනදී ලැබෙන්නේ. දැන් අපි යමු මෙතන උඩින් හැම වෙලාවෙම ඇප්ලිකේෂන් එක තාම ඇප්‍රූව් වෙලා නැහැ කියලා රතු පාටින් වැටෙන්නේ ඇයි කියලා බලන්න. ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා පේමන්ට් එකත් හරියට වුණාට පස්සේ ලා නිල් පාටින් මෙන්න මේ වගේ ඒ ගැන සඳහන් කිරීමක් වෙනම කරලා තියෙනවා. ෆෝන් එකෙන් ඇප්ලයි කළොත් මෙන්න මේ විදිහට තමයි ඒක පේන්නේ. සාමාන්‍යයෙන් දවස් 21ක් විතර යනවා ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇප්‍රූව් කළා කියලා ඒ ස්ටේටස් එක ඔයාගේ account එකේ අප්ඩේට් වෙන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට ඔයා ඇප්ලයි කරපු ගමන්ම ඔයාට පේන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක තාම ඇප්‍රූව් වෙලා නැහැ කියලා. ඔයා කෝල් කරලා මේ ගැන අහලා බැලුවත් සාමාන්‍යයෙන් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇප්‍රූව් වෙන්න සති 2-3ක් විතර කාලයක් යනවා කියලා තමයි කියන්නේ. ඉතින් කෝල් කරන්න ඕනෙත් නැහැ. අපිට ඇප්ලයි කරද්දිම මේ ගැන විස්තර සඳහන් කරලා තියෙන නිසා. සාමාන්‍යයෙන් එක්සෑම් එකට සති 2කට විතර කලින් ඉඳන් මම කලින් කියලා දුන්න විදිහටම ලොග් වෙලා ඔයාට ඔයාගේ ටෙස්ට් වවුචර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වෙනකොටත් ඔයාගේ ඇප්ලිකේෂන් එක තාම ඇප්‍රූව් කරලා නැහැ කියලා මේ විදිහට රතු පාටින් වැටිලා තිබ්බොත් ඔයා මෙන්න මේ දැන් ඔයාට පේන නම්බර් එකට කෝල් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එක තාම ඇප්‍රූව් වෙලා නැහැ කියන එක එයාලට දැනුම් දෙන්න. මේ වීඩියෝ එක හදන්න මට උදව් කරපු මේ වෙනකොට අයුමි ජපන් භාෂා ආයතනයේ ඉගෙන ගනිමින් ඉන්න සියලුම දරුවන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. මතයි මෂෝ.